Ladies and gentlemen, it is our privilege to introduce Major General Ranko Fernando. මේ පාඨමාලාවට මත්තෙන් කල රසික කහඳගම මේජර් වසන්ත විජයගෝණ අතුරු කණ්ඩායම විසින් මේ වෙනකොට ඩ්‍රෝන් ගුවන් නියමු 300කට වඩා වැඩි පිරිසක් මේ ලංකාවේ පුහුණු කරලා තියෙනවා. ඊට අමතරව ඒකේ කිහිප දෙනෙක් මේ වෙනකොට ඩුබායි රාජ්‍යයේ වැඩ කරනවා කියලා මට පුංචි ආරංචියක් ආවා. ඒ වගේම මේ ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් අපික්ටා සම්මානය සහ දේශීය ලබා දෙන National Best Quality ICT සම්මානය 4 පාරක් එක දිගටම නොකඩවා ඒ ආයතනය ලබාගෙන තියනවා කියන එක මම මේ මොහොතේ ඔබ ඉදිරියේ අවසනවා. පළවෙනි සහ දෙවන ලෝක සංග්‍රාමවලදී ඉලක්කවලට හරියට පතිත කරන්න බෝම්බ සතුරුගේ බුද්ධි තොරතුරු හොයාගන්න ඊට පසුව 1980 සිට 2000 වෙනකොට වෙනත් යුද කටුවල නොවන කරතියන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලා බලන්න අල් ජසීරා එකේ පරණ ෆුටේජස් වලට ගිහිල්ලා සොල්දාදුවෙක්ට එළියට බහැලා යන්න බෑ. අදාළ කර්තව්‍ය කරන්න කියනවා ඇඟට. කාන්දම ගහන මීමැස්සෝ මේ කියන්නේ පියාඹන බෝම්බ රගන මීමැස්සෝ කියලා. ඉතින් ඒ තරම් අද වෙනකොට යුද්ධෙදි පාවිච්චි කරනවා. ඊට අමතරව අද වෙනකොට මේක තව තොබ්බට ගිහිල්ලා මේ local in security firms මෙන්න මෙවැනි ස්ථානවල ඒ කට්ටිය ආරක්ෂාව සපයනකොට කියමු මහා බැංකුව නැත්නම් ප්‍රධාන සිබිරි ගෙවල් නැත්නම් highways නැත්නම් විරල ආරක්ෂක කටයුතු වලට ඒ වගේ ශනිකව එන තරජන වලට කොහොමද 60ක්ම 20ක් ඉඳන් control room එකක ඉඳන් ඒ ආදාළ ස්ථානයේ ස්ථානගත කරලා තියෙන drone එකක් මෙහි ඉඳන් ස්ක්‍රීන් සරහා බලලා ටෙක්නොලොජි හරහා එතනින් උස්සලා එතනින් ටයිම් ලයින් කරකවල ගන්න කියන ලෙවල් එකට ගිහිලා තියෙනවා. ඉස්සරහට එන දශක 5 රස්සාවල් වලින් ප්‍රධාන එකක් තමයි ඕගොල්ලන් ඔය දැන් අද හදාරන්න පටන් ගන්නේ.